Ladies and gentlemen, thank you for spending this evening in support of street artists. We welcome you to the first of many acoustic music nights organized by the House of Three, Yes 101, Legends and Cuba. Tonight, it's about supporting our street artists who showcase Sri Lankan art to the world. Let's take a few minutes to listen to their story. චිත්‍ර සම්බන්ධව කතා කරනකොට මුල් සමාජික විදියට මට මතකයි අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ මේක ඇත්තටම අපේ අතේ සල්ලි නැති නිසා. ඒක තමයි අපේ ඇත්ත කතාව. මොකද අපි කැම්පස් එකේ ඉන්නකොට අපිට අවශ්‍යතාවයක් වුණා අපිට ගමන බිමනක් යන්න ඇත්තටම අවුරුදු දවසක වුණ දෙයක්. ඒකට අපි 4 දිනක් පොඩ්ඩක් තීරණය කළා මොකද්ද අපි කරන්නේ? මේකට මොකද්ද විසඳුම? අපි එතකොට අවුරුදු 28ක් වයස. එතකොට අපිට තීරුණ දේ තමයි අපිට දෙන්න දෙයක්වත් නැහැ, කරන්න විදියකුත් නැහැ. අපේ දැනුම විතරයි තිබ්බේ හැකියාව. ඊට පස්සේ අපි පොඩ්ඩක් කිව්වා අපි මේ අඳපු චිත්‍ර ටික කරන් යන්න පාරට කියලා. අපි 4 දෙනෙක් කරේ තියාගෙන චිත්‍ර අරන් ගිහලා කලාබාම ඉස්සර අපිට දාගෙන හිටියා 4:00 විතර. කොහොමත් පැය 3ක් විතර එනකොට ඉඳගෙන හිටියා. ඉන්නකොට අපිට මුල්ම ගෙනුම් කරු දෙන්නෙක් හම්බුණා. එතන වාහනයකින් ඇවිල්ලා නවත්තලා ඇහුවා මල්ලි මේක විකුණනවාද කියලා. ඔව් කිව්වා. ඒක තමයි අපේ ඉතිහාසය. එතනින් පටන් ගත්ත එක තමයි ඊට පස්සේ අපිත් එක්ක තව සමාජිකයෝ පිටිය මල්ලිලා බාහිර පුද්ගලයෝ සම්බන්ධ වෙලා අන්තිමට මේක අපි දිනු කරගෙන මේක වීදි සිස්තුරුන්ගේ සංසදය ඕපන් එකේ තියෙන ගැලරියක් විදියට අපි මේක ස්ටැබ්ලිෂ් කළා. අපිට හිතුණා මේක පවත්වාගෙන යන්න ඕනේ ලංකාවේ. මොකද ලෝකෙත් මේක තියෙනවා. අපි ඒක දකිනවා මේ ලංකාවේ නැති අවකාශය තමයි අපි මේ අරන් තියෙන්නේ. අපි මේකට මෙහෙම කරමු කියලා තමයි අපි සංසදයක් පිටවගෙන මුල්ම සභාව විදියට මම අවුරුදු 6ක් විතර වැඩ කළා. අපි එතකොට සමාජිකයෝ 60 දෙනෙක් හිටියා. එතකොට අපිට ওই තියෙන අපිට තිබුණු ප්‍රශ්නේ තමයි මේක ලංකාවේ අයට දැනුවත් කිරීම. හැබැයි ඒ දැන්ට අවුරුදු 12කට විතර උඩට දිනුන දේ නමුත් අද දිනුන මට්ටමකට පත් වෙලා තියෙනවා. මේක තමයි සරලවම කිව්වොත් මේක ඉතිහාසය. ලංකාවේ කලාව ගත්තාම මම කියන්නේ කලාව ගත්තාම පොදුවේ චිත්‍රයක් කියන්නේ සමාජ සත්තාවේ තියෙනා වූ විවිධ පැතිකඩයන් එක්තරා විදිහකට අපි පද්ධතිකරණයට ලක් කරලා චිත්‍රණමය ව්‍යාකරණයන් හරහා සෞන්දර්යාත්මකව සමාජයට හුවා දැක්වීමක් සහ එළි දැක්වීමක් තමයි කලාව ඇතුලේ වෙන්නේ. දැන් වීදි චිත්‍ර ගත්තාම අපිට මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න තියෙන හොඳ අවස්ථාවක් විදිහට තමයි මම විශ්වාස කරන්නේ. මොකද කලාගාරයක් ඇතුලේ චිත්‍රයක් ප්‍රදර්ශනය කිරීමට වඩා මහජනතාව අතරට යන්න පුළුවන් මාධ්‍යයක් තමයි වීදි චිත්‍ර කියන්නේ. එතකොට ලංකාවේ චිත්‍රයක් අලෙවි කරද්දී හෝ ලංකාවේ චිත්‍රයකට මිලක් නියම කරද්දී තියෙන අභියෝගය තමයි ඒ චිත්‍රයේ දිග පළලත් එක්ක තමයි මිනිස්සු එහි වටිනාකම තීන්දුව කරන්නේ. නමුත් අපි වෙන වෙළඳ පොලේ තියෙනා වූ වෙන රෙද්දක් මිලදී ගන්නකොට හෝ දිගපල්ලට කියන කාරණයට එහා ගියපු වටිනාකමක් චිත්‍රයක් එක්ක එනවා. ඒ මොකද අවුරුදු 20ක් 30ක් අපි මේ ජීවිත කාලය තුල කලාව සම්බන්ධයෙන් කරපු හැදෑරීම් ඒ වගේ අවුට්පුට් එක විදිහට තමයි අපි කැන්වස් එකක් තුලට අද දවසේ මේ චිත්‍රයක් ගොනු කරන්නේ. එතකොට ඒකට අවශ්‍ය වටිනාකම නිර්මාණය වෙද්දී අර සියලු ක්‍රියාවලිය එහෙම නැත්නම් ඒ ක්‍රියාදාමයේම ප්‍රතිඵලය විදිහට තමයි ඊට අවශ්‍ය කලාත්මක වටිනාකම නිර්මාණය වෙන්නේ. දැන් යුරෝපයේ හෝ වෙනත් රටක ගත්තට පස්සේ ඒ මිනිස්සුන්ට කලාව සම්බන්ධයෙන් තියෙන සවිඥානිකත්වය ඒව සම්බන්ධයෙන් තියෙන වටිනාකම ඒව සම්බන්ධයෙන් තියෙන අවබෝධය ඉතා ඉහළයි ලංකාවට වඩා. ලංකාවේ අගනුවර කේන්ද්‍ර කරගත්ත යම් සුළු මධ්‍යම ප්‍රාන්තික ඉහළ මධ්‍යම ප්‍රාන්තික යම් සුළු පිරිසකට මේ අවබෝධය තිබුණට ලංකාව ඇතුළේ හැසිරෙන්නා වූ කලාවට ඇලුම් කරන කලාවත් එක්ක ගනුදෙනු කරන බොහෝ දෙනාට ඒ තියෙනා වූ ලෝක තත්ත්වය අඩුයි. නමුත් කලාකරුවෝ විදිහට අපි නැගිටිද්දී අන්න ඒ අභියෝගයට අපි සියලු දෙනාට මුහුණ දෙන්න වෙනවා. තමයි මම විශ්වවිද්‍යාල පැමිණීමත් එක තමයි ඉවරලා මෙතෙන්ට ආවේ මේ කොළඹ ස්ටේට් ආර්ට් සොසයිටි සම්බන්ධ වෙලා මේ කියාදාමේ කරගෙන යන්නේ. විවිධ ප්‍රදේශවලින් පැමිණෙන කලාකරුවෝ ඉඳ විවිධ ඒකොල්ලෝ විශේෂයෙන්ම අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර ඒ වගේ මීගම වගේ ප්‍රදේශවලින් පැමිණුණාට පස්සේ මේ ට්‍රාන්ස්පෝර්ට් දී විශාල වියදමක් යනවා. ඒ වගේ තමයි මෙතන පේන්ටින්ග්ස් ඒගොල්ලන්ට තියාගන්න තැනක් තිබුණා නම් ඒක වඩාත්ම ප්‍රායෝගික වෙනවා. මොකද සමහර පේන්ටින්ග්ස් ඈත ඉඳන් ගෙනකොට පේන්ටින්ග්ස් වල ඩැමේජ් වෙනවා. ඒ වගේ ගැටලුවක් තියෙනවා. ඒ වගේ තමයි දැන් අපි දුර බැහැර ඉඳන් ආටිස්ලා මෙතෙන්ට එනවත් එක්කම ඒගොල්ලන්
ඒගොල්ලන්ගේ සමහර අයගේ එක පේන්ටින්ග්ස් එකක්වත් අලෙවි වෙන්නේ නැහැ. නමුත් ඒ ගැටලුවක් විදිහට ඒතර ඒගොල්ලන්ගේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක ඒ විදිහම පවතිනවා. ඒක අපිට විශේෂයෙන්ම ගැටලුවක් විදිහට පවතිනවා. ඒ වගේම තමයි අපිට මෙතන වැසි දිනයකට වැහි ආවාරයක් නොමැතිදා මේ චිත්‍ර විශේෂයෙන්ම ඩැමේජ් වෙනවා. ඒ ඩැමේජ් වුණාට පස්සේ නැවත විශාල කොස්ට් එකක් යනවා. ඒක නැවත ප්‍රකෘති අතර පත් කරගන්න. ඊට පස්සේ තමයි තවදුරටත් තියෙන ගැටලුවක් විදිහට දක්න්න පුළුවන් අපිට මෙතන ඉවෙන්ට්ස් නිතර ඉවෙන්ට්ස් යාම නිසා මෙතන ඒගොල්ලන්ගේ පාකින් එකක් විදිහට මෙතන අපගේ ස්පේස් එක ආවරණ වෙනවා. එතකොට ඒ ආවරණය වීමත් සමගම එතකොට මෙතන ඉන්න ආටිස්ට්ලාගේ චිත්‍ර පේන්නේ නැහැ. ඒ හින්දා චිත්‍ර අලුයීකරණයේදී විශාල ගැටලුවක් බවට මේක පත් වී තිබෙනවා. Thank you, Umaria, Natasha, Rukshan and Billy for rising up to support street artists of Sri Lanka. Rise, a community initiative from the House of Three, Yes 101, Legends and Cuba.